මේ තියෙන යාළුවනේ රත්නපුර පානදුර පාරේ පළවෙනි කන්ද. ඒ කොළපිදුල ඔයගොල්ලෝ එනවා නම් සිරිපාදට යනකොට හම්බෙන පළවෙනි කන්ද. මේක හොරණ පාස් කරාම පහු කරලා එනකොට ගොඩක් ලස්සනට පේනවා. මේ කන්දේ ගොඩාක් විශේෂ දේවල් තියෙනවා. ඒ පිළිබඳ ඉස්සරහට මම වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. මේ රත්නපුර පානදුර පාරේ පොරුව දණ්ඩට ආම ගුරුගොඩ පහ වුණාම මේ කන්ද ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක තියෙන්නේ පොරුව දණ්ඩ පහ වුණාම තමයි මේ කන්ද අපිට අහුවෙන්නේ. මේක ගොඩාක් ඈතට හොඳට මේ පේන කන්දක්. ඉස්සරහට අපි මේ කන්ද පිළිබඳ වීඩියෝ එකක් ගේනවා. ඒක බලන්න. මේක සංගවිච්ච රහස් ගොඩක් තියෙනවා මේ කන්ද පිළිබඳව. ඉතිහාසයේ ඉඳලා එන ලේසියෙන්ම මේ කන්ද කෙනෙක්ට ට්‍රැවල් කරන්න පුළුවන්. පැය දෙකක් වගේ යන්නේ උඩට යන්න. ඒ උඩට ගියාට පස්සේ පානදුර නගරය, කොළඹ, රත්නපුර, අවිස්සාවෙල්ල, මේ සියලුම නගර ටික, හෝමගම, මේ සියලුම නගර ටික, ඒ වගේම මුහුදු රැල්ල පවා මුහුද පවා පේනවා. මේ රැල්ල පේන්නේ නැහැ උඩතුරට. මුහුද පේනවා, පානදුර බීච් එක පේනවා, කළුතර පැත්ත පේනවා. ඒ සියලුම නගර ටික ලස්සනට පේනවා මේ කන්ද මුදුනට ගියාම. මේකේ කන්ද මුදුනේ තනිතලා භූමියක් තියෙනවා. අක්කර 25ක 30ක තනිතලා භූමියක්. ඒකේ පොල්, පුවක්, රබුටන්, එතනින් ගියාම ගොඩක් දේවල්. ඒ කියන්නේ අතීතයේ මිනිස්සු ජීවත් වෙච්ච ගොඩාක් දේවල්, අවශ්‍යතාව සපුරුපු ගොඩක් දේවල්, ලිඳක්, ගල් ලිඳක්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ගල් ලිඳක් තියෙනවා. අතීතයේ මිනිස්සු ජීවත් වෙච්ච පාරක්. ඒ කියන්නේ මෙතනින් ඇදුරුගල කන්ද හරහා ගිය අතීත පාරක් තියෙනවා. ඒ පාර පිළිබඳවත් එතන මිනිස්සු ජීවත් වෙච්ච ඒ ගල් කුටි, ගල්ලෙන්, ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් භෝග තියෙනවා. පොල්, පුවක්, සාමාන්‍ය පොල් ගහක් මෙච්චර කන්දක් මුදුනේ වැවෙන්නේ නැහැ. ඉතින් පොල් ගොඩාක් තියෙනවා මේකේ. පොල්, පුවක්, ඒ වගේ දේවල් භෝග ගොඩාක් තියෙනවා. ගම්බිරිස්, ඒ වගේ. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ. මේ කන්ද තියෙන්නේ රත්නපුර පානදුර පාරේ පළවෙනි කන්ද. පෝරුව දණ්ඩට ආවනම් මේ කන්දට එන්න පුළුවන්. ඔයගලන්ටත් බලන්න පුළුවන්. බොහොම ලස්සනම කන්දක්. ගැන ගොඩක් ඖෂධ තියෙනවා. මේක ට්‍රැවල් කරන්න පුළුවන්. යන්න ලේසි. පාර කිසි ප්‍රශ්නයක් නැහැ. උඩටම යන්න පුළුවන්. ලොකු රූස ගස් තමයි තියෙන්නේ. යට ලඳු කැලෑවල් නැහැ. යන්න පුළුවන් ලස්සනට. ගිහිල්ලා හවස 3ට 2:00 වගේ බහින්න ගත්තා නම් උදේ ගිහිල්ලා කිසිම ප්‍රශ්න නැතුව මේක ගිහිල්ලා හොඳට මේ ස්වාභාවික පරිසරයත් එක්ක ඉඳලා ඔයගොල්ලන්ට හැම දෙයක්ම බලාගෙන ඉන්න පුළුවන්.